ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රංශ යාබස් සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියෙකුගේ බිරිඳක් මගින් විශාල අල්ලස් දීමක් සිදු කර තිබීම ආශ්‍රිතව සිදුවීම මගින් මතු කර ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ප්‍රංශ යාබස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධානියෙකුගේ ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරිගේ බිරිඳකගේ නමට ඇති ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ගෙවා ඇති බව මේ වන විට එංගලන්තයේ අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ක්‍රියාවලිය අනාවරණය වුණාට එංගලන්ත ක්‍රියාවලියකදී මේක අනාවරණය වෙලා තිබෙනවා. මෙම අල්ලස් දීම සඳහා උපයෝග කරගනු ලැබ ඇත්තේ ඇය විසින් බ්‍රූනාහි ලියාපදිංචි කර ලද ව්‍යාජ සමාගමක් බවත් පැවසෙනවා. 2012 සහ 2013 වසරවල ඒ 330 යාන 6ක් සහ ඒ 350 යාන 4ක් මිලට ගැනීමටත් තවත් යාන 4ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග එකඟ වූ ගනුදෙනුවලට අනුව ප්‍රංශ යාබස් මිලදී ගැනීම තහවුරු කර ගැනීම වෙනුවෙන් ප්‍රංශ යාබස් සමාගම ඇමරිකන් ඩොලර් මිලියන 16.84ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවත් එයින් ඩොලර් මිලියන 2ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 36ක් ඒකී ව්‍යාජ සමාගම වෙත ගෙවා ඇති බවත් මෙම වාර්තාවල සඳහන් වෙනවා. රටවල් 20ක කොන්ත්‍රාත් ලබා ගැනීම වෙනුවෙන් තමන් විසින් අල්ලස් පිරිනැමු බව එයාබස් සමාගම විසින්ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය අතිශය පාඩු ලබමින් පවත්වාගෙන එනු ලබන ආයතනයක් බව අමුතුවෙන් කියවිය යුතු නැහැ. 2019 අගෝස්තු මාසයේ එළිදක්වන ලද කෝප් වාර්තාව අනුව 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ මුළු පාඩුව රුපියල් බිලියන 240ක් වෙනවා. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් කෝටි 24000ක් වෙනවා. එයා ලංකාවේ පාඩුව මේ 24000 ඇතුලේ තමයි මේ කෝටි ගණන් කැවසෙන්නේ. මේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳගේ ගිණුම් වල. ජනතාවට දැරීමට සිදුව ඇති මෙම අතිමහත් අලාභයන්ට ගුවන් යානා මිලදී ගැනීමේදී ඇති කරගත් ගිවිසුම් සහ එම ගිවිසුම් නතර කිරීමේදී ඇති කරගත් ගිවිසුම් හේතු වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මම ඉතා හොඳින් දන්නවා මෙම ගිවිසුම් වලට අවතීර්ණ වීමේදී මෙම ගුවන් යානාවල විශේෂ VIP කට්ටල දෙකක් ගුවන් යානා දෙක සවිකිරණයේ සැලසුම් තිබුණා. ඒ වගේම මේක ඉතාමත් අධික මිලක් වැය බරක් දරන්න සිදු වී තිබුණා. ඒ නිසා මේක අවලංගු කිරීම සඳහා පහුගිය ආණ්ඩුව තීන්දුවක් ගන්නකොට අවලංගු කිරීම වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් මිලියන 98ක් ගෙව්වා. අවලංගු කරන්න. ඒතර මේ ගනුදෙනුව ගිවිසුම් ගත වෙනකොටත් කොමිස් හුවමාරු ගනුදෙනුවක් බව එල්දරව් වී තිබෙනවා. ඒ වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ ගිවිසුම් වලින් ඉවත් වීමේදී මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා විශේෂයෙන්ම චරිත රත්වත්ගේ සුරේන් රත්වත්ත. මේක ඇත්ත. 98යි මුළු වන්දිය. ඒ වගේම අපි තම්පතු කරලා තිබුණා මිලියන 10ක්. ඒ 10ත් අපිට නොදෙන්න එකඟතාවයකට ආවා. ඒ අනුව මිලියන 108යි සියලු මුදල්. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අල්ලස් ලෙස විවිධ පුද්ගලයන්ට දෙනු ලබන මුදල් වලට අදාළව වැයබරද අවසාන වශයෙන් ගෙවීමට සිදු ඇත්තේ මේ රටේ පොදු ජනතාවටයි. කෙසේ වුවද මෙම කොන්ත්‍රාත් මතභේදාත්මක බව බොහෝ කාලයක සිට විටින් විට අනාවරණය වී තිබුණද මේ දක්වා සැබෑ වගකීම් නීති හමුවට පැමිණීමට කටයුතු කරිනේ. මේ පිළිබඳව මේ ගනුදෙනුව සිද්ධ වෙනකොට මේ පාර්ලිමේන්තුවේ මේ ගනුදෙනුවේ මුල සිට අපි ඉලදරව් කරා මෙතන කොමිස් ජාවාරමක් සිදු වී තිබෙන බව. ඒ වගේ මේ ගිවිසුම් කැන්සල් කරනකොට මේ පාර්ලිමේන්තුව අපි දිගින් දිගටම පෙන්වා දෙන්න ලැබුවා. මේ ගිවිසුම් කැන්සල් කරනකොට මේ මහා පරිමාණ වංචා සිදු වී තිබෙන බව. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ පිළිබඳ කෝප් වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ සියල්ල තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ කෝප් සභාවෙන් ඉදිරිපත් කරපු වාර්තා නොසගිල්ලක් කරත් අඩුම තරමේ ලන්ඩන් මහාධිකරණයක් ඉදිරියේ ඉදිරිපත් වී තිබෙන මේ කරුණු පිළිබඳව රජය සැලකිලිමත් වී යුතු තිබෙනවා. මෙම තත්ත්වයේ තුල පැන නැගී ඇති පහත ගැටළු වලට විසඳුම් ලබා දෙන පිළිතුරු ලබා දෙන මත මා ගරු අමාත්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. 1 2012 2013 ඇතුළත් කාලය තුල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා කවුද? මොකද ප්‍රධාන විධායක නිලධාරියා මේ ගනුදෙනු වලට අවතීර්ණ වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සභාපතිවරයාගේ උපදෙස් අනුදැනුමකින් තොරව කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා සභාපතිවරයා කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. එම කාලය තුල මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් කවුද? මොකද කතානායකතුමා ඔබතුමාට මතකද මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරා. හිටපු කතානායකතුමා අපේ චමන් රාජපක්ෂ මැතිතුමාගේ. මේ ගිවිසුම් ගහන මේ මිලදී ගැනීමේ ගිවිසුම් ගහන කැබිනට් මණ්ඩල මේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්ුනේ ඔබතුමාගේ නිල නිවසේ. කතානායක නිල නිවසේ. මම ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඔබතුමාට මතක ඇති කාලේ. ඒ කියන්නේ ගුවන් සමාගමේ කාර්යාලවල නෙමෙයි රැස්ුනේ මේ ගිවිසුම් ගත කරගෙන සඳහා හිටපු කතානායකවරයාගේ නිල නිවසේ තමයි එදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්ුනේ. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනකම තිබෙනවා. 3 එම කාලය තුල හිටි ප්‍රධාන විධායක නිලධාරියා. දැන් කියන දෙයක් නෑ ඉල්දරෝ වෙලා තිබෙනවා. කපිල චන්ද්‍රසේන. මේ කපිල චන්ද්‍රසේන ඔහු තමයි ප්‍රධාන විධායක නිලධාරියාට කටයුතු කරේ. නැවත දින 52 ආණ්ඩුවේදී හදිසියෙ මොහු එයාලංකා සමාගමේ සභාපතිවරයා බවට පත් කරා. මෙවැනි දූෂිත චෝදනා තිබුණා. ඔහුට දූෂිත චෝදනා තිබුණා කරු නියෝජ්‍ය කතානායක. ඔහු ටෙලිකොම් ආයතනයේ වැඩ කරනකොට හිදීමන අරගෙන තිබුණා. එයාලංකාවේ දීමන අරගෙන තිබුණා. කුප්‍රකට කොමිස්කාරයෙක් වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසී තිබුණා. මේ පාර්ලිමේන්තුව අපේ පිළිවෙලින් ඉදිරිපත් කළා තිබුණා. එසේ තිබීදී දින 52 ආණ්ඩුවේදී මේ ප්‍රධාන විධායක නිලධාරියාට කටයුතු කරපු කෙනා එයාලංකාවේ සභාපතිවරයා
පත්තරයට පත් කරනවා. ඒ තරම් විශ්වාසයක් ආණ්ඩුවට ගොඩනැගුණේ කොහොමද කියලා ගරු නියෝජක කතානායකතුමා අපි දැනගන්න කැමතියි. මේ මුදල් බෙදන ආකාරය අනුව තමයි ඒවා උනේ කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ බ්‍රිතාන්‍ය අධිකරණයෙන් එළිදරව් ඇති වාර්තා නිල වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන්නේද? ඒ පිළිබඳ මෙරට තුළ නීතිමය කටයුතු කඩිනමින් ආරම්භ කරන්නේද? ඒ වගේම අවසන් වශයෙන් දැනගන්න කැමතියි. දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දී තිබෙනවා නීතිපතිවරයා විසින් මෙම කපිල චන්ද්‍රසේනව හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න කියලා. මෙය ප්‍රධාන විධායක නිලධාරියාගේ පමණක් ගනුදෙනුවක් ලෙස අපි විශ්වාස කළ යුතුද? ඊට සම්බන්ධ දේශපාලන නායකත්වය, ඊට සම්බන්ධ ඉහළ කළමනාකාරීත්වය පිළිබඳව පරීක්ෂණ ඉදිරියට ගෙන යනවාද කියන තොරතුරු ගරු ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි ගරු නියෝජක කතානායකතුමනි. ගරු නියෝජක කතානායකතුමනි, මේ අසන ලද ප්‍රශ්නයට අපි අල්ලිලනවා හෙට පිළිතුරක් දීමට. දැනට මේක ටිකක් ඇමතුමා මන්ත්‍රීතුමා එවලා තියෙන ප්‍රමාද වෙලා ඒ වුණත් අපි පිළිතුරු දෙනවා. හරි. දැනට චන්ද්‍රසේන මහතා හා බිරිඳ රාජ් පොලිසියට වාර්තා කොට කට උත්තරයක් ලබා දෙමින් තිබෙන බව අපි සඳහන් කරනවා. අධිකරණයේ නීතියට යටත් ක්‍රියාමාර්ග සියල්ලටම අපි කටයුතු කරනවා. හෙට දින විස්තරාත්මක ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු. හොඳයි, බොහොම ස්තුතියි.